හරි කවුරුත් අහන්න. එහෙනම් දැන් මම හදාන්නේ පරිවර්තන වීඩියෝ එක. හරි දැන් ඒකෙදී අපි ඉස්සෙල්ලත් කලින් පරිවර්තන වීඩියෝ කතා කරා. මේ කතාන්නේ මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරනවා කාබන් වැඩි කරන පරිවර්තන. ඊට කලින් පොඩි ප්‍රැක්ටිස් එකක් ගන්න එක තමයි මේ කතා කරන්නේ. මේකෙදී අපි පාස් පේපර්ස් ටිකක් කතා කරනවා. හරි එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. අංක 1 දාගන්න. පළවෙනි තියෙනවා CH3 CH2 NH2 මේක පත් කරන්නලු CH3 CH2 සිරිත බඳන CH3 බවට. හරි මේකෙදි බලන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැක්කවන් තියෙනවා මේ ඇමීනයක් කීටෝනයක් බවට පත් කරන්න එක තමයි කියන්නේ. හරි දැන් දන්න කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එක පෝස් කරලා කරන්න. උපරිම try කරන්න. දන්නේ නැති කට්ටිය නම් කමන්නේ පොඩි try එකක් දෙන්න. නැත්නම් ඉතින් වැඩේ කරන්න බැහැනේ. try කරලා තමයි මොකක් හරි කරන්න පුළුවන් වෙන්නේ. මේක මම කරන්න පටන් ගන්නවා. මුලින්ම දානවා NO2 NNO2 එක HCl තනුක HCl. හරිද? දැන් මම පස්සේ මේක මධ්‍යසාරයක් බවට ඇල්කොහොලයක් බවට පත් කරගන්න පුළුවන් CH3 CH2OH. දැන් අහයි මේකට HNO2 දාන්න බැරිද? ඒර හේතු කිව්වනේ HNO2 කියන අස්ථායි නිසා මේක දාලා HNO2 එවෙලට පරීක්ෂණය කරන වෙලාවට විද්‍යාගාරදී හදා ගන්නවා. ඔව කත්තියරි කතාවේදී කතා කරා. කියන්නේ අර ප්‍රතික්‍රියාදී කතාවේදී කතා කරානේ. මේක මම මේකට දානවා මොකද්ද? මේක මම දානවා PCl3. බලන්න දැන් මොකද ගන්නෙ? CH3 CH2 Cl. හරිද? මේක දානවා සාන සල්ෆියුරික්. ලස්සන ලියන්න මට නම් ඉඩමදී. හරිද? සාන සල්ෆියුරික්. සාන සල්ෆියුරික් දැම්මම පස්සේ මොකද්ද? ඇල්කීනයක් බරපත් වෙනවනේ. CH2 ද්විත්ව බන්ධන CH2. හරි. මේක මල ත්‍රිත්ව බන්ධනයක් බරපත් කරගන්න ඕන. එහෙනම් දැන් මොකද්ද මම කරන්නේ? ත්‍රිත්ව බන්ධනයක් බරපත් කරන්න නම් මම මේක Br2 දානවා මේකට. එතන හැදෙනවා CH2 මෙතනත් Br එකක් මේ කාබන්ටත් Br එකක් බන්ධනය වෙනවා. මේකට දානවා මධ්‍යසාරීය KOH මා KOH. හරිද? එතකොට ඔන්න මට ඕන එක හැදුනා අග්‍රස්තර ගණනය. මේකට මම දානවා සෝඩියම් ලෝහය. හරිද? බලන්න මොකද ගන්න කියලා. මතක් වේ දැන් මේක උගන්වලා තියෙන්නේ කියලානේ. ඔව් උගන්වලා තියෙන්නේ. මේ දෙක එකතු කරන ඊට පස්සේ දැන් කියලා තියෙන්නේ. දැන් නම් මතක් වෙනවා කට. හරිද? හරි මේ පරිවර්තනය අපි කරලා තියෙනවා. හරි. කරලා තියෙනවා තමයි මේ පාඩම් කරලා හරි කොහොම හරි කරලා ඉතින් ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න ඕන. මේක ලියුවන් පස්සේ එන්නේ CH3 CH2 මොකද එන්නේ? CH3 CH2 මෙතන සෙට් වෙනවා C ත්‍රිත්ව බන්ධන CH. හරිද? කෙලින්මින් මේක බාරපත් කරන්න පුළුවන්. දැන් ඉතින් කියලා තියරනේ. මේකට දානවා තනුක සල්ෆියුරික්. මොකක් එක්කද දාන්නේ? Hg2+ එක තනුක සල්ෆියුරික් H2SO4. හරිද? දාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් දාගන්නකො ඉක්මනට. හරි මම බෝඩ් එකේ මකනවා වීඩියෝ එක පෝස්ට් කරලා දාලා ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා ලියා ගන්න ඉක්මනට. පරිවර්තනය කරලා තමයි ප්‍රැක්ටිස් එක ගන්න වෙන්නේ. හරිද? නැතුව බෑ. පුළුවන් තරම් කරන්න. මේකේ දෙවෙනි එක තියෙනවා මෙන්න මෙහෙම බලන්න. CH3 ත්‍රිත්ව බන්ධන CH තියෙනවා. CH3 CH ත්‍රිත්ව බන්ධන CH. මෙන්න මේක සහ මේක පාවිච්චි කරලා මෙන්න මේක බරපත් කරනලු. මෙහෙන් ගන්න. ඉන්න තින්දා ඔයාලා කෙලින්ම දාගන්න. හරිද?
CH3 CHOH CH2 CH3 හරි. ඒ දෙක පාවිච්චි කරලා මේක බරපත් කරනලු. හරි බලන්නකෝ. ඉස්සලා ප්‍රශ්න ලියා ගන්න. මේක මෙන්න මේ සංයෝගය හා මේ සංයෝගය භාවිතා කර මේක බවරපත් කරන්න. ඉතින් ඉහළ පාවිච්චි කරන්න බෑ. ප්‍රතිකාරක පුළුවන්. හරිද? මේ දෙක විතරයි ගන්න පුළුවන්. හරි. දන්න කෙනෙක් ඉන්නවා ඉස්සෙල්ලාම කරලා බලන්න. හරිද? මම මේක ත්‍රිත්ව බන්ධනය දිත්ව බන්ධනය බරපත් කර ගන්නවා. දැන් දෙකම පේනවා මෙහෙම. හරි මේ කෑල්ල මේ දෙපැත්තටම සම්බන්ධලා කියලා ඉන්නක් තියෙනවා. හරිද? හැබැයි ඒක පැත්තකින් තියලා අපි දැන් දන්නවා මෙතන ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. දැක්කම හරි. සෝඩියම් ලෝහය දාලා මේ පැත්තේ හදාගත්තා මොකක් හරි අර වගේ CH3 CH2 Cl එකක් වගේ ඒ වගේ හදාගත්තා නම් ඒ කියන්නේ හැලජනයක් ටිකක් සම්බන්ධ කරලා හදාගත්තා නම් හරි ඒ දෙක ප්ලග් කරන්න පුළුවන්. ඒක තේරෙනවනේ. හරිද? එහෙනම් මම ඉස්සෙල්ලා මේක දිත්ත බන්ධනය බරපත් කරගන්නවා. ඒකට දානවා විශේෂිත එක අර H2 පැරේඩියම් එක කියුනෝලින් මගින් විසකලා බේරියම් සල්ෆේට්. හරිද? දැන් මම පස්සේ මේක දිත්ත බන්ධනය බරපත් වෙනවා. CH2 හරිද? මේකට දා ගන්නවා HBr. HBr දාද්දි මොකද්ද දැන් ප්‍රශ්නේ? HBr දාන්න ඕන මේකේ Br එක කොහාටද සම්බන්ධ වෙනවද කියලා බලනකො. දැන් මේක ඇවිල්ලා හරි. දැන් මෙතෙන් කියන ත්‍රිත්ව බන්ධනය එන්නේ CH3 CH3 එක තියෙනවා CH මෙතෙන්ටනේ. හරි. මෙතෙන්ට තියෙන හින්දා අපි මෙන්න මෙතනින් ওই ත්‍රිත්ව බන්ධනය එන්නේ. එහෙනම් අපි HBr එක සම්බන්ධ කරගන්නවා කොහාටද? HBr එක සම්බන්ධ කරගන්නවා අගට. හරිද? අග HBr එකේ H එක අගට එන්න ඕන. කොහොමත් ඒක අවුල් නැහනේ. ඒක අපි කියලා දෙනවා මාකෝනිකෝෆ් නීතිය. හරිද? එහෙනම් මේකෙදි හැදෙනවා CH3 බලන්න CH Br එක මෙතෙන්ට CH3. හරිද? දැන් මේක පේන කට්ටිය පේනවා. හරිද? මේ තියෙන්නේ මේකේ කියන එක. දැන් මෙතන පෙරොක්සයිඩ් දාලා ලියාත් එකෙත් එන්නේ මෙතෙන්ද Br එක. ඒක හරියන්නේ නැහනේ. ඒකනේ දැන් කිව්වේ. හරිද? මේකට මම දානවා මෙන්න මේකට ආය දානවා සෝඩියම් ලෝහය. බලා ගන්න. සෝඩියම් ලෝහය දැම්මන් පස්සේ මේක CH3 CH CH3 ත්‍රිත්ව බන්ධන C මේ ප්ලස් මයිනස් පොඩ හැරි කියලා දාලා ලියන්න නෑ එකට කෙලිතාවේ. මේ දෙක එකතු කරනවා. හරිනේ. එච්චරනේ කරන්න තියෙන්නේ. එතරම් මොකද්ද? එතොරෙනවා CH3 C මෙතන H එක තියෙනවා. දැන් බලන්න අරක වගේ එක හැදෙනවා. හරිද? අපිට පොඩ්ඩක් ඉතින් වෙනස් කරලා හදාන්න තියෙන්නේ. මහ ලොකු දේවල් නැහැ මේ. හරිද? C ත්‍රිත්ව බන්ධන C තියෙනවා. මේක මෙහෙන් දා ගන්නකො. නෑ ඊටමදි වේ. CH3 CH CH3 C ත්‍රිත්ව බන්ධන C තියෙනවා. C ආයි CH එකක් CH3 හරි. දැන් බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ ත්‍රිත්ව බන්ධනයේ අතන OH එකක් බැඳිලා. හරි. දැන් ඒක එච්චර තේරෙන්නේ නැත්නම් බලන්න දැන් මේක මෙහෙම කරමු මොකද වෙන්නේ කියලා. මම මේකට දානවා. මොකද මේක දිත්ත බන්ධනයක් කරගමු මුකුත් ඕනේ නැහැ. එහෙම දිත්ත බන්ධනයක් කරමු. ඒකට දානවා H2 පැලේඩියම් එක කියුනෝලින් මගෙන් විසකලා බේරියම් සල්ෆේට්. විසකලා කියලා දාලා හරිද මම කෙටියෙන් එනවා. විසකලා බේරියම් සල්ෆේට්. හරිද? එතකොට මේ ට්‍රිපල් බොන්ඩ් එක දිත්ත බන්ධනයක් බරපත් වෙනවා. CH3 CH CH3 CH CH2 නේ කොන HCH මයි. දිත්ත බන්ධන ඉදමදිනවනේ එතන. මෙහෙම කරලා පොඩි ඉර දානවා. CH3 CH එක හරි. CH එකක් තියෙන දිත්ත බන්ධන CH තියෙනවා. ආයේ CH3 මේක දැන් බලන්න මේ දිත්ත බන්ධනේ මෙන්න මෙහෙම කඩේලක් ගැහුවොත් මේ දෙපැත්තම සර්ව සමානයි. කියන්නේ මේ පැත්ත සමානයි මේ පැත්ත සමානයි. සම්මිතිය රේඛාවක් වගේනේ. හරි. මම මේකට දානවා තනුක සල්ෆේට්. ඕන පැත්තට දාන්න ඉතින්. හරිද?
තනුක සල්ෆියරික් H2SO4 හරිනේ ඒක දැම්මම පස්සේ මොකක්ද එන්නේ මේ පැත්තට H ගාව මේ පැත්තට OH එක මේ පැත්තට OH මේ පැත්තට H ගාව මේ පැත්තට OH එක මේ පැත්තට H ගාව මේ පැත්තට OH එක දෙපැත්ත ගෙවන්නේ එකම තමයි හරිද ප්‍රශ්නයක් නැහැ හරිනේ ඕක දාගත්ත නැති කෙනෙක් ඉන්නවා ඉක්මන් කරලා දාගන්න මෙහෙම ඇති හරිද කරන්න තමයි පුරුදු වෙන්නේ නැතෝ බෑ හරිද පුළුවන් තරම් පාස් වේවතුනත් 3-4 පාරක් කරන් හරි ඒතර වැඩේ කර දාගන්න පුළුවන් ඒතර ඉතින් ඔයාලා අවුරුද්දේ එන මේ පාස් පේපරේදී මේ විදිහින් නතින් කරගෙන යන්න පුළුවන් දැක්කම හිතන මට්ටමට ගේන්න පුළුවන් මේ කරන විදිය හරිද හරි මේක මකනවා දැන් තියෙන්නේ 2021 A-level පේපරේ ප්‍රශ්න තියෙන්නේ හරිද මේ පාස් පේපර් පොතක් තියෙන කෙනෙක් ඉන්නා එක ළඟට ගන්න. ඒක මොකද කියන්නේ? කියනවා මෙහෙම. P සංයෝගයේ පහත් දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමයේ භාවිතා කර V සංයෝගයේ බාර පරිවර්තනය කරන්නලු. කරන්න ලදීලු. හරිද? ඒ කියන මෙන්න මෙහෙම කියලා කියනවා ප්‍රතිකාරක ලයිස්ට් එකක් දීලා තියෙයි. හරිද? මම මේ ඔක්කොම බෝඩ් එකේ දාන්නම්කෝ. මේ ගන්න. හරි බලන්න. ඒකේ තියෙන්නේ මෙහෙමයි. 2021 A-level ඔය 22 දී හරිද? ඔන්න ඕක. හරිනේ. මේකෙදි තියෙන්නේ මුලින්ම CH3 බලා ගන්න CH NH2 ඇමීනයක් තියෙන්නේ ඒකේ ඊට මදියෙත් දන්නේ කමන්නේ පේර එක කියලා තියෙනවා ඒකෙන් හැදෙනවා Q කියලා එකක් හරිද හැදෙනවා Q කියලා එකක් ඊට පස්සේ ඒකේ පියර දෙක තියෙනවා දෙවෙනි එක දැම්මම පස්සේ ප්‍රතිකාරක දැම්මම පස්සේ R කියන එකක් හැදෙනවලු හරිද ඊට පස්සේ පේර තුන ගියන් පස්සේ හැදෙනවා S කියන එකක් පේර 4 T කියලා එකක් හැදෙනවා ආයේ පේර 5ක් තියෙයි හරිද ඒකෙදි හැදෙනවා U කියලා එකක් අවසානයේදී පියවර 6 වෙනි ප්‍රතිකාරකය කියන්නේ 6 වෙනි එක දැම්මම පස්සේ හැදෙනවා අපේ V කියන එක ලියන්න ඕනේ ලියන්නම්කෝ COCl හරිද මෙන්න මේක තමයි V කියලා කියන්නේ හරිද ප්‍රතිකාරක ලයිස්තුවත් මම මෙන්න මේ මෙහෙන් දාන්නම්කෝ අපිට දීලා තියෙනවා HCHO මේ මොකද්ද ඔය කියලා හරිද ඊට පස්සේ මැග්නීස් වියලීතර මාධ්‍යයේ මැග්නීසියම් ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා H+ K2Cr2O7 හරිද ආයෙ තියෙනවා PCl5 තියෙනවා PBr3 තියෙනවා තව තියෙනවා දීලා NO2 එක්ක තනුක HCl තව දීලා තියෙනවා H+ ජලය හරි බලන්නකෝ හරි කවුරුත් දාන්න ඔන්න ඔක තමයි පාස් පේපරේ දැන් දීලා තියෙන්නේ හරිද මම දැන් මේක මෙහෙම දැම්මා මේකුලින් මම ලියා යන්නම් ඔයාලා ලියන්න හරිද ඔයාලා නම් එහෙම ඕනේ Q දාලා ලියන්න කොහොම හරි මොකක් හරි කරලා කරගන්නකො හරිද දැන් try කරමු මොකද්ද මේ කරන්න දෙන්නේ කියලා දැන් අපිට ඉස්සෙල්ලාම තියෙනවා ඇමීනයක් හරිද දැන් මොනවද දැන් ප්‍රතිකාරක ටික දැක්කම වෙනවා අපිට මෙන්න මේක දාලා මේක මධ්‍යසාරයක් බරපත් කරනවා නේ ඇල්කොහොලයක් බරපත් කරන්න පුළුවන් මම මේ පියවර එක දානවා මොකද්ද NaNO2 එක්ක තනුක HCl ඒතර Q කියන්නේ මොකද්ද Q කියලා හැදෙනවා Q කියලා හැදෙන්නේ මෙන්න මේක
උඩින් දාන්නම්කෝ CH3 CH එන CH3 තියෙනවා OH එකක් මේ Q හරිද ඔව් ඉතින් පියවර දෙකේදී මොකද යන්නේ රතු බෑනක් තියා එකෙන් දාමුකෝ මෙහෙම මෙන්න මේ Q කියන එක හරිද මේ Q කියන එක මේ පියවර එක ඒක දන්නවනේ හරි පියවර දෙකේදී මොකද ගන්නෙ දැන් අපිට මේකෙදි බලන්න පොඩ්ඩක් දැක්කන් පස්සේ මෙතන ආයේ තියෙනවා මොනවයි අපිට මේක ග්‍රීනාඩ් එක තියෙනවා ඊට කලින් අපිට තියෙනවා සාන්ද්‍ර සල්ෆියුරික් වගේ දෙයක් නැහැ එහෙනම් අපි PBr3 දාමු මෙතෙන්ට පියවර දෙකේදී PBr3 දානවා ඒකේ දැන් මං R කියන එක හැදෙනවා මෙන්න මේක CH3 CH මෙතන Br එක මෙතන CH3 එක හරිනේ මේ R තියෙන්නේ හරිද ඊට පස්සේ පියවර 3 දානවා වියලීතර මාධ්‍යයේ මැග්නීසියම් මොකද්ද වියලීතර මාධ්‍යයේ මැග්නීසියම් වියලීතර මාධ්‍යයේ හරිද ඒක දැම්මන් පස්සේ S කියලා මොකද්ද දෙන්නේ දැන් මේ ප්‍රතික්‍රියා ටික පුරුදු කරන් තියෙන ලියන්න එතනදී හැදෙනවා බලා ගන්න CH3 CH CH3 MgBr හරිද මේ S කියන එක තමයි ලිව්වේ S කියන එක පටලවා ගන්න එපා හරිද ලස්සනට දාගන්න පියවර 7 දී අපි මොකද ගන්නෙ පියවර 7 දී අනිවාර්යයෙන් මොකක් හරි දාලා තියෙනවා මෙන්න මේක දානවා හරිද ඒ කියන්නේ මොකද දාලා තියෙන්නේ පියවර 7 දී මම දානවා මෙහෙම බලන්න පළමුව දාලා දෙවනුව පළමුව HCHO දාලා දෙවනුව දානවා ජලය තියෙන බලන්න ජලය තියෙනවා H+ ජලය තියෙනවා හරි එහෙනම් ඒකත් දාගමු H+ ජලය දානවා දෙවනුව හරිද සමහරක් ඒවා මේ H+ ජලය දාන්නේ අනිත් පියවරට මෙතන එහෙම දාන්න තව පියවරක් වැඩි වෙන්නේ නැහැ ඒක නිසා තමයි මේ දෙකම එකට දැම්මේ හරිද පළමුව අරක දැම්මා දෙවනුව H+ ජලය දැම්මා එතකොට හැදෙනවා T කියන එක T කියන මොකක්ද දෙන්නේ එතකොට හැදෙන්නේ දැන් බලන්නකො දැන් තියෙන්නේ මෙහෙමනේ අත්‍තරම තේරෙන්නේ නැති කියන බලන්නකො ඔහොමනේ තියෙන්නේ ඕකර තමයි මෙන්න මේ කියලා සෙට් වෙන්නේ හරිද මේ O කියන දැනට MgBr එනවා මොකන්නද හරිද MgBr හරිද ඇවිල්ලා බලන්න අනිත් එක සෙට් කරන්න CH තියෙනවා CH3 මෙහෙන් දාන්න දැන් CH3 මෙතන තියෙනවා ආයි CH3 හරිද ආයි ජලය දාලා තියෙන දෙවනුව එහෙනම් වෙන්නේ මොකද්ද මේ MgBr එක අයින් වෙලා H එකක් සම්බන්ධ වෙනවා හරිද H එකක් මේක ලස්සන ලියමුකෝ අපි මෙන්න මෙහෙම ලියන්න මේ 4T T කියන එක මෙහෙම ලියන්න බලන්න දැන් කරන විදිය තේරෙනවානේ දැන් මොන ලියනවා හරි බලා ගන්නකො නෝඩියෙන් මෙහාට ඉන්න මදියෙත් දන්නේ ශේෂ්ත්‍රය තියෙනවා ඊට පස්සේ I C OH එකක් තියෙනවා C මෙතන H එකක් තියෙනවා H එක කොහොම නෙන්නේ හරිද බලන්න හරිද කියලා හරිනේ ඊට පස්සේ මොකක්ද දෙන්නේ ඊට පස්සේ පියවර 5 දී මොකද්ද කරන්නේ ඊට පස්සේ පියවර 5 දී බලන්න මොකක්ද තියෙන්නේ අපිට මේක ඔක්සිකරණය කරන්න පුළුවන් මේ H+ K2Cr2O7 දාලා පොටෑසියම් ඩයික්‍රොමේට් දාලා එතෙන්ට දානවා මොකද්ද H+ පියවර 5 K2Cr2O7 හරිද මේ ලස්සන දාගන්න ඊට පස්සේ U හැදෙනවා මෙන්න මෙහෙම CH3 CH CH3 C දිත්ත බන්ධන ඕ කාබොක්සිලික් කියලා බරපත් වෙනවා හරිනේ දාගත්තද හරිනේ මේක ලස්සන ලියා ගන්න H+ K2Cr2O7 හරිනේ මේ තියෙන T එක මේ තියෙන U එක හරිනේ පටලවා ගන්න එපා ඊට පස්සේ පියවර 6 දී මොකද දාන්නේ මෙන්න මෙතෙන්ට Cl එකක් බන්ධනය වෙලා ඒ කියන්නේ දාන්නේ PCl මොකද්ද දාලා දෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ මේ කො
මෙන්න PCl5 පියර 6 දී PCl5 දාලා තියෙන්නේ ඇති දෙයක් නැහැ PCl5 දැම්මා U එක V බවට පත් වෙනවා හරිනේ ඔච්චරයි දෙන්නේ මහ දෙයක් නැහැ ඕක කරලා පුරුදු වෙන්න ඕන හරිද ආයේ තියෙනවා 2022 කියලා ප්‍රශ්නයක් තියෙනවා බෙන්සින්ගේ බලන්නකෝ මේක දාගත්තන එකකින් කියනවා ඉක්මන් කරලා දාගන්න මකන්න හදන්නේ මකන්න හරියද හරි බලන්න 22 තියෙනවා මෙන්න මෙහෙම එකක් 2022 ඒ ප්‍රශ්න හරිද බෙන්සින්ගේ කතාවනකෝ කතා කරේම යන එක අද දවසේ කතාන අවසාන එක බෙන්සින් පත් කරන්නලෝ මෙන්න මේක බාර දැන් ටුට්ටක් කල්පනා කරනකෝ අපි කරපුවත් එක්ක හරිද දැන් මම බෙන්සින්ගේ පරිවර්තන ටිකක් කියන්නේ බර ගන්න කතානේ 30ක් විතර හරිද ඔව් 30ක් විතර ආසන්න හදාරා ඒවත් එක ඉතින් මේව ගත්තාන් පස්සේ මොනවද නේ ඒකයි කියන්නේ හරිද අපි දිනේ කොහොම හරි හරිද පන්ති වල දිනේවා කරලා පුදුනා නම් පාස් වෙස්ටි කරන්න ඒක හරිද මහ ලොක්කක් යන්නේ නැති වගේ තමයි හරිද දැන් මෙතනදී මොකද ගන්නෙ මං ඉස්සෙල්ලාම මුකුත් දන්නේ හරිද දානවා දන්නේ එකම දෙයයි මෙන්න මේක දානවා CH3Cl නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් හරිද AlCl3 එක දානවා දැම්මන් පස්සේ මොකද වෙන්නේ මේක බන්ධනය වෙනවනේ මෙතන බන්ධනය වෙනවා හරිද ඕන තරකට බන්ධනය වෙන ප්‍රශ්නයක් නැහැ කොහොම හරිද ඊට පස්සේ දැන් බලන්න මම මේකට Cl එකක් බන්ධනය කරොත් මේක ඇවිල්ලා ඕත පැරායම් කාරකයක් දැන් මෙතන සෙට් වෙලා දෙන්නේ මෙටා තැනකට එහෙනම් මේක හරියන්නේ නැහැ අපි ඕත පැරායම් කාරකේ හරියන්නේ නැහැ මෙටා එකක් සෙට් කරගන්න වෙනවා හරිද මෙටා එකක් බරපත් කරගන්න මේක මම ඔක්සිකරණය කරනවා මොකද්ද H+ K මෙන්න ඔපෝ දාලා දැන් මම පස්සේ මේ කාබොක්සිලික් කිය මේ සෝරි අහන්න ඔය කාබොක්සිලික් කිය බරපත් වෙනවා හරිද C දිත්ත බන්ධන ඕ මේකට කියලා දෙනවා හරිද මේ නම් පවා කියලා හරිද දැන් කියන්න ඕනේ නෑනේ මේ ඊට පස්සේ දැන් මේක ඇවිල්ලා ඕතපරායම් කාරකයක් වුණාට මේක මෙටායම් කාරකයක් හරි එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ මෙතන Cl එක බන්ධනය කරන්න පුළුවන් Cl2 එක දානවා ferrous chloride FeCl3 හරිද එතකොට හැදෙනවා මෙන්න මේක මොකද්ද C දිත්ත බන්ධන OH එක තියෙනවා මෙතන Cl එකක් බන්ධනය වෙනවා හරිද තේරුණාද මෙතනදි ගන්න මොකද්ද මේවා කියලා දෙන්නේ පළමුව දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ඕනනම් වියලීතර මාධ්‍ය කියලා දාගන්න වියලීතර මාධ්‍යයේදී දෙවනුව දානවා H+ ජලය හරිද ඇති දෙයක් නැහැ සරලයි හරිද මහන්සි වෙලා අර දෙන පරිවර්තන ටික කරනවා ඉතින් මහ දෙයක් නැහැ නේද හරි මේක දාගන්නකො ඉස්සෙල්ලා හරි එහෙනම් මෙතනින් පරිවර්තන වීඩියෝ එක ඉවරයි අපි මේකෙන් පස්සේ කතා කරනවා අපේ තියරි කෑලි සහ මේ කියන කාබන් වැඩි කරන පරිවර්තන හරිද ඒකට ප්‍රැක්ටිස් එක ගන්න මේ ටික කරේ හරිද මේ වගේ ටිකක් තව ඕනනම් තව පරිවර්තනයක් ප්‍රැක්ටිස් කරලා තියාගෙන ඊට පස්සේ කාබන් වැඩි කරන පරිවර්තන ටික අපි ලස්සන කරගන්න පුළුවන් හරි එහෙනම් හැමෝටම good luck හරි